සුබ දවසක් වේවා යාළුවෝ සියල්ලන්ටම. අද මම කියන්න යන්නේ මේ පිච්චිච්ච බවුත් එකක් වැඩ කරන්න නැති බවුත් එකක් කොහොමද මේ එලිමන්ට් එක දාලා හදාගන්නේ. මොකද මේක ගොඩක් කට්ටිය අලුතෙන් ගන්නවා. මේ බවුත් එක පිච්චුනහම එහෙම අලුතෙන් ගන්න රුපියල් 950,000ක් වියදම් කරන්න වෙනවා. නමුත් රුපියල් 150කටත් වැඩි අඩු ගාණකින් ඔයාලට මේ බවුත් එක හදාගන්න පුළුවන් එලිමන්ට් එක දාලා මම කියලා දෙන්නම් ඒ කොහොමද කියලා. ඔව් මුලින්ම බලන්න ඕනේ ඔයාගේ තියෙන මේ බවුත් එකේ පරණ බවුත් එකේ වොට් ගාන කියන්නේ වොට් ගාන මේක කීයද කියලා එලිමන්ට් එක තියෙන්නේ. වොට් ගාන බලාගෙන ඒකට හරියන්න එලිමන්ට් එකක් ගන්න ඕනේ. දැන් මම මේකට එලිමන්ට් එකක් අරගත්තා. වොට් 40. මම දැන් කියලා දෙන්නම් මේක මේ බවුත් එකට දාලා හදාගන්න විදිහ. මුලින්ම කරන්න ඕනේ මෙතන මේ තියෙන මල්ලැනේ ගලවලා මේ මිට ගාවින් මේක ගලව ගන්න ඕනේ. මේ මල්ලැනේ ගැලවුවාම ගැලෙව්ව හැකි. සමහරක් බවුත්වල මීට පොඩ්ඩක් වෙනස් තියෙනවා. මේ මෙහෙන් මේ හරියෙන් එන තියෙනවා මේ හරියෙන් තියෙනවා. ඒවා ගලවනවාම මිට ගාවින් මේක ගැලෙව්ව හැකි. ගලවලා මේ මෙතන තියෙනවා ඉස්සරහත් මල්ලැන දෙකක්. මේ දෙක බුරුල් කරාම මෙතන ඉස්සරහා තියෙන බිට් එක ගලවලා එළියට ගන්න පුළුවන්. බිට් එක ගලවලා එළියට අරගෙන මෙතනින් ගලවගෙන බලමු අපි. මේ සුදු පාට වයර් දෙකක් ඔයාලට පේනවා මෙතන. මේ එලිමන්ට් එකේ ඇතුලෙන් එන වයර් දෙක තමයි මේ මෙතන පාස් වෙලා තියෙන මේ පරණ එලිමන්ට් එකේ වයර් දෙක. දැන් අපි කරන්න ඕනේ මෙතනින් මේ වයර් එකට සම්බන්ධ ප්‍රධාන වයර් එකට සප්ලයි දෙන වයර් එකට සම්බන්ධ මේ පරණ එලිමන්ට් එකේ වයර් දෙක මෙතනින් ගලව ගන්න ඕනේ. සමහරක් ඒවා නම් මේක මේ ජොයින්ට් කරලා එනවා. මේක නම් මේ පාස් වෙලා තියෙන්නේ. මේකේ මම ගලවගෙන වීඩියෝ එක ගන්නම්. දැන් මම මෙතන මේක මේ පාසපු තැනින් මේ එලිමන්ට් එකේ වයර් දෙක ගලව ගත්තා. ඊට පස්සේ මේ ඉස්සරහා තියෙන මේ මල් යන දෙක මේ යන දෙක බුරුල් කරලා මේ බිට් එක එළියට ගන්න පුළුවන්. බිට් එක එළියට අරගෙන එලිමන්ට් එකත් මේක එන දෙක ගැලෙව්වහම එළියට ඇදලා ගන්න පුළුවන් මෙහෙන්. එතකොට ඇතුලින් එළියට එනවා. දැන් මම මෙතන මේ එන දෙක ගලව ගත්තා. බිට් එකත් ගලවගෙන මේ දැන් මේක මෙහෙම අදිනකොට මේක එළියට එනවා එලිමන්ට් එක මේ. ඕනෝයි. හරි. මේක ඊට පස්සේ අලුත් එලිමන්ට් එක අරගෙන මේක ඇතුලෙන් මෙතනින් ඇතුලෙන් දාලා මේ එහා පැත්තට මෙතනට මේ වයර් දෙක ගන්නයි තියෙන්නේ. ඔන්න දැන් මම මේ වයර් දෙක ඇතුලෙන් දාගත්තා. මේ වයර් දෙක දාගෙන එලිමන්ට් එක මෙහෙම හිමීට ඇතුලට ඔබා ගන්න තියෙන මේ අර එන තව් දෙක මේ තියෙන එන තව්වට ලං වෙන විදිහට මෙන්න මේ විදිහට එලිමන්ට් එක ඇතුළට දාගෙන දෙපැත්තේ මේ එන දෙක මම දාගත්තා. ඊට පස්සේ හිමීට මේ බිට් එක ඇතුළට දාගන්න ඕනේ. දාගෙන මේ එන දෙක තද කරගන්න දෙපැත්තෙන්. හරි දැන් මම මෙතන මේ එලිමන්ට් එක එන දෙක තද කරගෙන මෙතනට අසගත්තා අර ඇතුලෙන් ආපු වයර් දෙක. ඊට පස්සේ කරන්න තියෙන්නේ අර එළියෙන් එන මේ වයර් එක තියෙනවානේ. මේ වයර් එක මෙන්න මෙතෙන්ටයි පාස්ස ගන්න ඕනේ මේ වයර් දෙක දෙපැත්තට. ඔන්න දැන් මම මේ ආකාරයට මේක පාස්ස ගත්තා. මේ ඔක්කොම දැන් කම්ප්ලීට් වැඩේ. බවුත් එක මේ යට මිට හරිය දැන් මෙතෙන්ට තද කරලා මෙතන ඇනේ දා ගන්න ඕනේ. ඇනේ දාගෙන බලන්න පුළුවන් මේ බවුත් එක රත් වෙනවද කියලා. ඉතින් දැන් මේ කවරේ හයි කරගත්තා මම. දැන් ඉස්සෙල්ලා වගේම හොඳින් මේක පාස් වෙනවා. ඉතින් ඔයගොල්ලොත් විදුලි උපකරණ අලුත් වැඩියා පිළිබඳව කැමැත්තක් දක්වනවා නම් පේජ් එක ෆලෝ කරලා රැඳිලා ඉන්න. ඉදිරියේදී වැදගත් වෙන වීඩියෝ කිහිපයක්ම ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් වීඩියෝ එක නරඹුවට හැමෝටම ස්තුතියි. හැමෝටම සුබ දවසක්.